හිනැහෙන්නම මැවතිරේ පියමන්නේ ඔබරකාපන් මේකන් One eternity later. මේ සංසාරේ අතගමන Hi guys, welcome back to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලට? ගොඩ කාලයකට පස්සේ මම vlog එකක් අරගෙන ආවේ. කලින් වීඩියෝ එක මම අරගෙන ආවේ අපිට ස්ටඩි ලීව් පටන් ගත්ත කියලානේ. ඇත්තටම කිව්වොත් ස්ටඩි ලීව් එක ටිකක් දිග වැඩි වුණා. ඉතින් මට ඔයාලට මුකුත් වීඩියෝ එකක් අරගෙන ඉන්න බැරි වුණා. අන්න ඉතින් අද තමයි අපිට එක්සෑම් පටන් ගන්නෙ. අද තමයි එතකොට ෆස්ට් ඉයර් එකේ ෆස්ට් සෙම් එකේ එන්ඩ් එක්සෑම් එකේ පළවෙනි දවස. සුපුරුදු පරිදි ඉතින් තාත්තට කියලා උදේ පාන්දරයට ගෙනත් දාගත්තා. දැන් ඉතින් හයිවේ බස් එකේ යන්න තමයි තියෙන්නේ. මෙහෙම හිටියට ඉතින් චුට්ටක් විතර බය තිබුණා. මොකද කැම්පස් එකේ එක්සෑම් එකක් ලියන්නේ පළවෙනි වතාවටනේ. ඒ වුණාට ඉතින් අපි බලමු ඉස්සරහට එක්සෑම් එක කොහොම වෙයිද කියලා. හිනැහෙන්නම මැවතිරේ පියමන්නේ ඔබරකාපන් මේකන් ගාවේ පැදයන්නේ යන ගමන් මම පොඩ්ඩක් කිරිබත් ගොඩින් බැහැලා හැඩකාරයකට පොඩ්ඩක් ගියා. මම දැක්ක එකේ ඔෆර් එකක් දාලා තිබුණා. හැබැයි ඉතින් ඒකට හරියන ඇඳුමක් නම් සෙට් උනේ නැහැ. මං ඉතින් තිබිලා ෂෝට් කුර්ත එකක් ගත්තා. දැන් හිතන්න එපා ඉතින් එක්සෑම් මාසෙ මිලම ඇඳුම් ගන්න යනවද කියලා. මට ඉතින් ආයෙ වෙලාවක් හම්බෙන්නේ නැති නිසා ඒ ඔෆර් එක ඊට පස්සේ දවසේ ඉවර වෙනවා කියලා තිබ්බා. ඒක නිසා තමයි ඉතින් මං ගියේ. ඊට පස්සේ ඉතින් ඔන්න වෙනද වගේම අමාරුවෙන් කැලණි කන්දත් නැගගෙන කැම්පස් එකට ගියා. ඊට පස්සේ යාළුවෝ කට්ටියත් ආවා. බලන්නකෝ මෙයාලා මොනවද කියන්නේ කියලා. මගේ දින තනියෙන් කතා කරද්දි මම Oh my god! Wow! Hi guys. Hashiki YouTube channel එක subscribe කරන්න මොකද කියන්නේ? share කරන්න. One eternity later. share කරන්න subscribe කරන්න. Thank you. මම කියන්නේ ඒ ටිකම තමයි. අයියා අපි දැන් vlog එකක් කරවද එක්ක වීඩියෝ එකට ගියා එක. ඊට පස්සේ ඉතින් අපි කාලා ඉවර වෙලා එක්සෑම් හෝල් එකට යන ගමන් තමයි මේ ඉන්නේ. අයියෝ වීඩියෝ වෙලා නැහැ. අපි යන් එක්සෑම් ලියන්න. එක්සෑම් ලියලා ඇවිල්ලා බලමු. මොකද්ද? එක්සෑම් නෙමෙයි ජීවිතේ ඇත්ත. අපේ සෙට් එකේ යාළු දෙන්නෙකුට වෙන හෝල් එකක තමයි එක්සෑම් එක තිබ්බේ. අපේ ස්ටුඩන්ට් නම්බර්ස් වලට හෝල්ස් වෙන් කරලා තිබ්බේ. ඉතින් අපි එක්සෑම් එක ලියලා එමු. එක්සෑම් එක ඉවර වෙලා අපි ජූස් එකක් බොන්න කියලා ජිම් කැන්ටීන් එකට ගියා. එක්සෑම් එක නම් ඉතින් අවුලක් නැහැ ෂේප්. වීඩියෝ දාලා තියෙන මොකද්ද වැටෙන්නේ? ඉතින් ඔන්න ඔහොම තමයි අපේ එක්සෑම් එකේ ෆස්ට් ඩේ එක ඉවරුනේ. මං ඉක්මනටම තවත් ලස්සන vlog එකක් අරගෙන එන්නම්. එතකම් පරිස්සමින් ඉන්න. බයි.